සුබම සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම. අද මං ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ මගේ 6 වෙනි ප්ලාන්ට් සේල් එක. බලන්නකෝ ඔයාලට අවශ්‍ය පැළ වර්ග මගේ 6 වෙනි ප්ලාන්ට් සේල් එකේ තියෙනවද කියලා. එහෙනම් ඉතින් බලමුද අද මං ඔයාලා වෙනුවෙන් ගෙනත් තියෙන පැළ වර්ග මොනවද කියලා. අද අංක 1ට තියෙන්නේ රේන්බෝ. මෙන්න මේ ලස්සන රේන්බෝ. මේ තමයි මගේ මදර් ප්ලාන්ට් එක. මම ඔයාලට දෙනවා මෙන්න මේ මදර් ප්ලාන්ට් එක රේන්බෝ. ලොකුම ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා කට්මුල් සහිතයි. මල් 4ක් තියෙනවා. මේ බලන්න ඒකේ ලොකු. එයාම ඔයාලට දෙනවා 1500කට. මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 1000කට. පොහොට්ටුවකුත් දෙනවා. ඒත් රේන්බෝ පොඩි ප්ලාන්ට් එක 1000යි. ලොකු මදර් ප්ලාන්ට් එක 1500යි. අංක 1. අංක 2ට තියෙන්නේ බ්ලැක් කාඩිනල්. මෙන්න මෙයා. මල් සහිත මේකෙත් මල් තියෙනවා. මෙයාගෙත් පොහොට්ටුවක් තියෙනවා. මේ එක ප්ලාන්ට් එකක් දෙනවා ඔයාලට රුපියල් 800කට. අංක 2 බ්ලැක් කාඩිනල් රුපියල් 800යි. අංක 3ට ඉන්නේ කියුරි. මේක නෙදර්ලන්ත එකක්. මෙන්න මේ ලස්සන මල රතු පාටට හැදෙන්නේ. පාර වෙනකොට කොළ පාට වගේ වෙනවා. කට්මුල් සහිතයි. මෙයත් මදර් ප්ලාන්ට් එකක්. අංක 3 රුපියල් 850යි. අංක 4ට ඉන්නේ මෙන්න මේ ලොකුම ලොකු පින්ක් චැම්පියන් ගහක්. මල් 5ක් තියෙනවා. එයා ගොඩක් ලොකුයි. කට්මුල් සහිතයි. අංක 4 850යි. අංක 5ට තියෙන්නේ විටාරා. මෙයාගේ මලත් හරිම ලස්සනයි ලොකු වෙනකොට. අංක 5 රුපියල් 750යි. අංක 6ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මල කර්ල් වගේ වෙනවා. රතු පාටත් නෙමෙයි රෝස පාට. අද රෝස පාටක් වගේ මෙයාගේ තියෙන්නේ. එයාගේ කට්මුල් සහිතයි. මෙයා කර්ලි පින්ක්. අංක 6 800යි. අංක 7ට තියෙන්නේ සීඩ් එකක්. මෙන්න මේ සීඩ් එක. මෙයාව දෙනවා ඔයාලට රුපියල් 500කට. අංක 7 සීඩ් ප්ලාන්ට් එකක්. එයා රුපියල් 500යි. අංක 8ෙන් තියෙන්නේ පින්ක් චැම්පියන් දෙකක්. එයාලත් කට්මුල් සහිතයි. ඔයාලට අවශ්‍ය නම් කට් කරගන්නත් පුළුවන් මේ පැළ. අංක 8 350යි. අංක 9 තියෙන්නේ නැනෝ ස්වීට්. මෙයාගේ මල නැනෝ ස්වීට් ප්ලාන්ට් එක ඔයාලට දෙනවා රුපියල් 700කට. අංක 9 රුපියල් 700යි. අංක 10ට තියෙන්නේ ඇබ්සලූට්. කොළ පාට මලක් තමයි මෙයාගේ හැදෙන්නේ. ලොකු මදර් ප්ලාන්ට් එකක් තියෙන්නේ කට්මුල් සහිත. අංක 10 ඔයාලට දෙනවා 850කට. අංක 11ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මල් දෙකක් තියෙනවා. එයා දෙනවා ඔයාලට රුපියල් 500කට. අංක 11 රුපියල් 500යි. අංක 12ට තියෙන්නේ මෙන්න මේ ලොකුම ලොකු සිංගෝනියම් බුෂ් එක. අංක 12 ඔයාලට මන් දෙනවා රුපියල් 350කට. අංක 13ටත් තියෙන සිංගෝනියම් බුෂ් එකක්. මෙන්න මේක පැළ තියෙනවා 4ක් වගේ. මෙයාගෙත් තියෙනවා ඒ වගේම. මෙයාගේ පැළ 4ක් වගේ තියෙනවා මට පේන විදිහට. මේ බුෂ් එකම ඔයාලට දෙනවා රුපියල් 250කට. අංක 13 රුපියල් 250යි. අංක 14ට තියෙන්නේ මෙන්න මේ ලොකුම ලොකු ඇග්ලොනිමා ප්ලාන්ට් එක. එයා රුපියල් 400යි. අංක 14 රුපියල් 400යි. අංක 15ට තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. එයත් ලොකුයි. අංක 15
රුපියල් 500යි. අංක 16. අංක 16ටත් ඇග්ලෝනිමා එකක්. මෙන්න මෙයා. අංක 16 රුපියල් 250යි. අංක 14 තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයාගේ අර නටුව තැඹිලි පාටයි වගේ. මෙයා දෙනවා ඔයාලට රුපියල් 200කට. අංක 17 රුපියල් 200යි. අංක 18 ඇග්ලෝනිමා එකක්. මෙන්න මේ ඇග්ලෝනිමා එක. අංක 18 රුපියල් 250යි. අංක 19ට තියෙන මෙන්න මේ පිලෝ ප්ලාන්ට් එක. මෙයා දෙනවා ඔයාලට රුපියල් 300කට. පට්මෝල් සහිතයි එයාගෙත්. අංක 19 රුපියල් 300යි. අංක 20ට තියෙනෙත් ඇග්ලෝනිමා එකක්. අංක 20 රුපියල් 250යි. අංක 21 කැලතියා ප්ලාන්ට් එකක්. එයාගෙත් පැල දෙකක් තුනක් වගේ තියෙනවා. මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක. අංක 21 රුපියල් 200යි. අංක 22ට තියෙන්නේ මෙන්න මේ ලස්සන කැලතියා ප්ලාන්ට් එක. අංක 22 මේක ලොකුයි ගොඩක්. අංක 22 රුපියල් 500යි. අංක 23. අංක 23ටත් තියෙන්නේ කැලතියා ප්ලාන්ට් දෙකක් තියෙනවා. මේ ලොකු ප්ලාන්ට් එක රුපියල් 350යි. මේ පොඩි ප්ලාන්ට් එක 250යි. අංක 23 350යි. අංක 24 250යි. අංක 25. අංක 25ක් තියෙන්නේ මෙන්න මේ කැලතියා එක. මේ කොළේ යටි පැත්ත රෝස පාටයි. අංක 25 රුපියල් 250යි. අංක 26ට තියෙන්නේ මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එක. මේ මල පැල තියෙනවා. පැල 5ක් 6ක් වගේම තියෙනවා. අංක 26 රුපියල් 200යි. අංක 24ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා රුපියල් 100යි. අංක 28ට තියෙන්නේ මේ ප්ලාන්ට් එක සැන්සවේරියා. අංක 28ත් රුපියල් 100යි. අංක 29ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. අංක 29 රුපියල් 100යි. අංක 30ට තියෙන්නේ මෙන්න මෙයා හරිම ලස්සනයි. හැංගින් පොට් එකකට දාලා ඕන හදන්න. අර මන් දාලා හදලා තියෙන මෙයාගේ මේ තියෙන්නේ මෙයාගේ පැල. චූටි පැල එනවා මෙයාගේ කොළේ අගිස්සෙන්. දැන් මේ වගේ කොළේ ඇවිල්ලා මේ අගිස්සෙන් තමයි පැල එන්නේ. මේ ඇවිත් තියෙන්නේ මේ කොළේ ඇවිල්ලා මේ අගිස්සෙන් චූටි පැලයක් එනවා. ඒ පැල තමයි ඉතින් ගලවලා අපි හදා ගන්න ඕන. මේ එයාගේ පැල තියෙනවා මේ පොඩි පැල තියෙනවා රුපියල් 100යි. අංක 30 පැලයක් රුපියල් 100යි. අංක 31. අංක 31ට තියෙන්නේ මෙන්න මෙයා. එයාත් වැල් ගිහිල්ලා ගොඩක්ම ලොකුයි. එයා දෙනම මං ඔයාලට රුපියල් 250කට. අංක 32. අංක 32ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. අංක 32ත් රුපියල් 250යි. අංක 33ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයාගේ චූටි කහ පාට මලක් පිපෙනවා. මේ තියෙන්නේ මේ මල තමයි මෙයාගේ පිපෙන්නේ. මේ තියෙන්නේ ප්ලාන්ට් එක දෙනවා ඔයාලට රුපියල් 250කට. අංක 33 රුපියල් 250යි. අංක 34ට තියෙන්නේ මෙන්න මෙයා. ස්පයිඩර් ප්ලාන්ට්. එයාගෙත් මෙන්න මේ වගේ අතු ඇවිල්ලා මේ පැල තමයි එන්නේ. මෙයාගේ චූටි මලක් පිපෙනවා. ඊට පස්සේ තමයි මේ චූටි පැල දාන්නේ. මේ පැල ගලවලා අපිට අලුතෙන් පැල බෝ කරගන්න පුළුවන්. ස්පයිඩර් ප්ලාන්ට් එක ඔයාලට දෙනවා රුපියල් 150කට. අංක 34 රුපියල් 150යි. අංක 35ට තියෙන්නේ මෙන්න මේ කුරු ක්ලෝටන් එක. එයත් ගොඩක් ලොකුයි. අංක 35 රුපියල් 200යි. අංක 36ට තියෙන්නේ මෙන්න මේ
ඕකිඩ් එක මේ කොළ පාට ඕකිඩ් එකක් තමයි හැදෙන්නේ මේකේ. මල්ලිකුත් තියෙනවා මේ තියෙන. මෙන්න මේ ඕකිඩ් එක තමයි හැදෙන්නේ. මෙයාගේ පැල තියෙනවා. මෙන්න මේ වගේ පැලයක් කපලා දෙන්න පුළුවන්. මේ වගේ පැලයක් මෙන්න මෙතනින් කපලා ඔයාලට මන් දෙනවා රුපියල් 100කට. මේ තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ හරියෙන් මෙන්න මේ හරියෙන් මේ මුළුත් එක්ක කපලා මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ කපලා දෙනවා රුපියල් 100යි. මෙන්න මේ ඕකිඩ් එක අංක 36 මේ කොළ පාට ඕකිඩ් එකේ පැලයක් මෙන්න මේ වගේ පැලයක් මුල් සහිත රුපියල් 100යි. අංක 37ට මම ඔයාලට අද අරගෙන ආවේ මේ නිල් කටරොඩු. නිල් කටරොඩු වල බීජ තමයි මේ තියෙන්නේ. පොකුරු නිල් කටරොඩු බීජ පැකට් එකක් තමයි ඔයාලට මන් දෙන්නේ. මෙන්න මේ වගේ බීජ පැකට් එකක් ඔයාලට මන් දෙනවා රුපියල් 150කට. අංක 37 නිල් කටරොඩු බීජ රුපියල් 150යි. අංක 38 අවසාන ප්ලාන්ට් එක මගේ අංක 38ට අද මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ වර්ගයේ දහස් පෙතිය බීජ පැකට් එකක්. මේ බලන්න මෙයාලගේ ලොකු මේ දහස් පෙතිය වල හරිම ලස්සනයි ලොකුම ලොකුයි. දහස් පෙතිය බීජ පැකට් එකක් තමයි අංක 38ට අරන් ආවේ. මෙන්න මේ වගේ බීජ පැකට් එකක් තමයි දෙන්නේ. මේකේ බීජ ගොඩක්ම තියෙනවා. මේ වගේ පැකට් එක රුපියල් 150යි. දහස් පෙතිය බීජ පැකට් එකක් රුපියල් 150යි. එහෙනම් යාළුවනේ අදට මගේ ප්ලාන්ට් සේල් එක අවසానයි. අද සේල් එකේ තියෙන පැල ඔයාලට මිලදී ගැනීමට අවශ්‍ය නම් මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මගේ ෆෝන් නම්බර් එක 077යි 99යි 60යි 659. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. නැවතත් හමු වෙනතුරු සුබම සුබ දවසක් ඔයාලට. සියලු දෙනාටම බුදු සරණයි.